ආයෙද ආයෙ දාන්න ඕන. ලිතලක සංගමයට දැම්මේ නෑනේ. ඒකට දාන්න. තව කාටද? අර අයියටත් දැම්මා. අර අක්කටත් දැම්මා. අර නංගිටත් දැම්මා. ගුණයටත් දැම්මා. දෝදුවටත් දැම්මා. දෙයියටත් දැම්මා. අනිල්ල නගන ස්වර්ණ කිකිනිරාවේ පේජ් එකට දාන්න බැරිුණානේ. ඒකට දාන්න. ඒකත් හරි. තව කාටද කිව්වේ නැත්තේ? ඩයල් එක මතකුත් හරි. ට කිව්වනම් මේක නියම පබ්ලිෂ් එකක් කරලා දෙනවා. ගන්න ඕන අර කුමාරයාට කෝල් එකක්. හෙලෝ තෙරුවන් සරණයි කුමාරයි. මේ ඔයා කොහෙද ඉන්නේ? වැඩකද ඉන්නේ? හදිසියක් කිව්වේ ලැට් එකේද? මේ ලොකු හදිසියක් තියෙනවා ටක් ගාලා එන්න පුළුවන්ද? අපේ ගෙදරට විනාඩියෙන් එන්න පුළුවන්ද? ඔව් හදිසියක් ටක් ගාලා එන්න. ටක් ගාලා දැන් එනවනේ දැන් එනවනේ. කියන්න මල්ලි ටක් ගාලා එන්න. හරි ඉන්න. හරි. ඒකත් හරි. අය දැම්මේ නෑනේ පියදාසියට. කටේ පැතිරුණා සතුටු සිනා ඉතිරුණා වීස නැතිව හදට යන්න හැමදෙනාම එක්ුණා. මල්ලි මට ඔයා එන්න කිව්වේ. ඔව් අය ආවද? අරවා කියන්නේ සුපිරි කතාවක් තියෙනවා ඔබට කියන්න පාට හොට් නිවුස් එකක්. හොට් තමයි මමත් මේ just now දැන් සීන් එක. ජස්ට් නව් වෙච්චා තමයි ඉඳ ගන්නකො මේ වැඩගත් දෙයක් කියන කතා කරලා ඉඳ ගන්නකො මේක වැඩගත් කතාව. වැදගත් දෙයක්. වැදගත් දෙයක් නම් ඉඳගෙන තමයි මල්ලි තමයි කතාව ඉඳ ගන්නකො යා. යන්න මල්ලි. ඒක නෙවෙයි මේ සුපිරි නිවුස් එකක් තියෙනවා මේ දැන්පත් වෙච්ච එකක් බං. ඒක වැඩක් නෑ. දැන් මේ කතාව අහන්නකො. මොකද්ද මල්ලි? මොකද්ද මේ කතාව? මේ කතාව ඇවිල්ලා අයියා දන්නවද අර ෆැමිලි කිඩි කරන්ද? ෆැමිලි ගෙඩිය මන් දන්නේ මල්ලි. අර කියන්නේ කෙනෙක් අපනේ දාලා නිකන් අර බුරුත ගහක් දිනනවා වගේ දාලා ෆැමිලි කිඩියක් තියලා කිලි ගන්නවා මේ මතුරලා. ඕ මට ඕක දුප වැඩක් නෑ නේ මල්ලි. චි මං ඕක යන්නේ. අනුන්ගේ දේවල් මොකටද මල්ලි අපිට? ගන්න වැඩ අන්ගේ දේවල් ඔයා කවදාවත් හැදෙන මිනිස්සෙක් නෙමෙයි මං යනවා මල්ලි. මේ මං හිතුවේ වැදගත් දෙයක් කියලා මල්ලි. දැන් අයියා දන්නවද ලංකාවේ ජනතාව කොච්චරක් ඉන්නවද කියලා? අන්න ඒක වැදගත් ප්‍රශ්නයක්. මම ඒක දන්නෙත් නෑ මල්ලි. කෝටි 2.5ක් ඉන්නවා ලංකාවේ. මේ අමුතු වැටි. එච්චර ඉන්නවා? එච්චර ඉන්නවා. මම මේ කෝටි 2.5න් කෝටි 5කට දැම්මා. මේ වීඩියෝ එක. පොඩ්ඩක් හිතපන්. කෝටි 2.5යි නම් ජනගහනය ලංකාවේ ඉන්නේ. ඔබ කොහොමද කෝටි 5කට ඕක යවන්නේ? අයි භාගයකට දෙන්නේ. මට ගණන් මිස්ටේක් එකක් තියෙනවනේ ගණන් ෆේල් නේ මම. හරි. මොකද්ද උඹ ඔච්චර දැම්මයි කියන මහුල මොකද්ද? දැන් මේ වීඩියෝ එක බලන්න. මට මම මල්ලි මේක අහපන්. ඔක්කොටම මම ඔය අනුන්ගේ දේවල් හොයන එකෙක් නෙමෙයි යා. මට ඔය වැඩක් නෑ මල්ලි. ඔය කියන හින්දාමයි අහන්නේ. මේ බලන්න මොකද්ද ඒ කතාව? දැන් කැමති කිව්ව දිනකට. මොකද්ද මං අර තෙමිරි ගිඩිය කෝල් දෙකක් තියන්නේ. මේ තමයි කියන්නේ. බලන්නකෝ. මතුරාරින කර. අර වයසක ලොක්ෙක් ඉන්නේ මොකද්ද? ඌ ඇවිල්ලා ගෑනේද මොකද? මොකද්ද අල්ලන්න කියන්නේ? අර ගෙඩියක් මොකද්ද? මොල් ගෙඩියක්ද? මේ මොකද්ද අර යටින් එකක් අල්ලන්න කියන්නේ මල්ලි? ඒක අර මේකනේ. ඕපදූපනි මල්ලි ඕක. ඕපදූප. වැඩක් නෑනේ මල්ලි. මම යනවා මල්ලි. මට ඕව බල බල ඉන්න වෙලාවක් නෑ මල්ලි මම යනවා. ඔයා ගිහිල්ලා ආයි මීටින් එක තියලා මේක කියන්නේ මේ අපේ ගමේ කට්ටියට. මම ඔය ඕපදූප කතා කරන්නේ නෑනේ මල්ලි. වැදගත් දෙයක් ගැන කතා කරනවා නම් කතා කරන්න මට සෑහෙන්න වැඩ තියෙනවා මල්ලි. ඔයා දන්නවද මම කර හිටපු වැඩ? මොකද්ද? මල්ලි මම වැදගත් මීටින් එකක හිටියේ. මීටින් එක. මන් දන්නේ නැහැ ඔයා මීටින් තියෙනවා. සභාපති කෙනෙක්. ඔයාලා වගේ අයව ගන්න පුළුවන් මල්ලි. ඒ වගේ අයට ඕගොල්ලෝ කොල්ටි නැති මිනිස්සුනේ මල්ලි. එබ්බහිනෝ එළියට කෝල්ටි නැති මිනිස්සුන් ගෙවල් වලට ඉඳන් ඉන්නේ මෙතන එන. තෝනියකෝ දැන් මට කෝල් කරලා එන්න කිව්වේ. තෝ මට එන්න කියලා තෝ මම යනවා යකෝ. නෑ අර හොට් නිවුස් එකක් තියෙනවා දැන් ජස්ට් නව් වෙච්ච මොකක්ද ඒක? මම වැදගත් වැඩක් කරගෙන හිටියේ මම. ඔබ කියන්නේ මං ඉස්සර වගේ ඔය යන්නේ නේ දැන් ඔය ගෙවල් ගානේ මේ කියලා කියනවා. ඉස්සර මට ඔය ගමින් කතාවක් හදලා දෙන්නේ අබිලියා කියලා. ඔව්. ගෙවල් ගානේ කේලම් කියන ඔය කියලා මම. ඔයා විතරනේ අඩුනේ. නෑ මල්ලි මං වැදගත් විදිහට ඇඳගෙන මල්ලි ඒවා. උදේ පාන්දර ගෙදරකට ගිහිල්ලා දුන්නා නම් මල්ලි ගින්නක් ඒක පත්තු වෙනවා සුපිරිය. ලව් ඉන්නවනේ. ආයි කියන්නේ තාත්තගෙවලා දෙනවනේ. ඔබ දන්නවනේ මේ කුමාරයගේ වැඩ දුන්නොත් ගින්නක්
පලාතක පත් වෙනවා. ඔබ කියන්නේ ඔව්. මට ওই කාඩ් එක වැදුනේ අබිලියේ කියන්නේ. ඔව් ඔව් ඉතින් මට මතකයි මට ඒක හින්දා මල්ලි මම දැන් කරන්නේ මම ගෙවල් ගානේ යන්නේ නිවුස් කියලා. ඔව්. හරිද? මම සේරම උන් එකතු කරගන්නවා එක තැන. ඒ කියන්නේ එනවුස් එකක් කරනවද? නෑ මල්ලි නෑ. මම ඔය කටින් කට කියලා එකතු කරගෙන ආ. මාසයක් ගානේ නිවුස් ටික එකතු කරලා එකපාර සට ගාලා දීලා දානවා. මාත් වැඩි කොට. හරිද? මල්ලි මොකද්ද? මේක ඇවිල්ලා බයින් ඇන් සෙලින්. ඔව්. හරිද? ඔයාට කියන්නේ ට්‍රේඩින් කරනවා. හ්ම්. ඒ තරම් පට්ට. මොකද මට ඒකට මහන්සි වෙන්න දෙයක් නෑ නේ මල්ලි ඇවිදින්න. ආ ආ. මං කට්ටිය එක්රැස් කරලා මම කියනවා. හ්ම්. ඕනේ වුණ අහපල්ලා නැති වුණ නිකන්. ඔව්. අපිට වැඩක් නෑ නේ මල්ලි. අපි මොකටද මං අපේ දේවල් හොයන්නේ? අපි හොයන්නේ අනුන්ගේ දේවල්. ඔබ කියන්නේ මට රැයට කෑවිනේ වගේ බං. අනුන්ගේ උපදෝපයක් කිව්වේ නැත්නම්. මටත් අයියේ එක තියෙනවනේ. අර උනත් නේ බං. දවසක උතුරන්න හරියන්න ඕනේ අනුන්ගේ දේවල් හොයන එක. අපිට ඒ වගේ වුණා. ඔබ කියන්නේ දැන් මට මාර වැඩේ නේ. මහතුන් ඒක කියන්න බැරි වුණා. ගෑණි ඇති ගෑන්ට ඇහි මිනිස්සුන්ට. ඔබ යන්නේ රේණුකා. නරේනුකා. පියලෙත් එක්ක යාළුවා ඉන්නවා. ඉතින් ඔව් යාර ඔව් පියල්ට මොකද වෙලා තියෙන්නේ? මේ බීල වැටිලා කොහේ හරි ආන්දෝලනේ පාලේ මම මොකක් හරි. ඒකනේ මල්ලි කිය. ඔයාලා අප්ඩේට් නෑනේ මල්ලි. ඔයාලා මේ ගියේ අපිට වෙලා ෆෝන් එකක් උබෝබින් එක විතරනේ මල්ලි කරන්නේ. ඔයාලා අප්ඩේට් නෑ. පියලෙත් එක්ක යාළුවා රේණුකා. මම දැනගත්තා අයියේ ඕක වෙනවා කියලා. පැනලා ගිහලා. මේ අහපන්කෝ වැඩේ. දැන් මොන් දෙන්න කපල් එක යනවා බං මේ දැන්. මම දැන් අර මීටින් එකේ ඉඳලා ඔබ කෝල් කරානේ මට. මං ආවා පාරට. මම එන්න කලින් මොන් දෙන්න මට දැම්මේ නැත යක්ක කින්ඩියක් බං. අයියට ඔය කියන්නේ මට යකා නැග්ගා. මතුලා දෙන්න බෑ තැමිලි ගෙඩියකින්. ඔය හුණියන් වැඩ නෑනේ මල්ලි මගේ ඔය තැම්ලිකා කන්දර මගේ නෑනේ බං. ඔව්. මම ජෙනුයින් මිනිස්සුයනේ. මගේ කේලම් කීනේම නෑනේ බං. ඔව් මම දන්නේ ඔබ කියන්නේ මුන් මට අඬ ගහලා කුමාරයි මෙහෙ ඉන්නකෝ කිව්වා. මම බැලුවා මගේ මීටින් එක ඇස්සේ කවුද යකෝ මට කතා කරන්නේ. මේ වේලුකයි පියලෙයිනේ. කියන්න බෑනේ. උදව්වක් අපි ගන්න කියලා. අකින් උදව් කරා. මනේ බං ඕක සැට් කරේ. හරිද? හරියට මාර ඩයල් එකනේ කියන්නේ. ඒ නඩලා. දෙක නැති දිනකට මල්ලි උන්ට කරගන්න බැරුවනේ තිබුණේ. ඔව්. මඩේ මැදින් ඕක සැට් කරලා ඔක්කොම කරලා පත්තු කරලා කැරලයන් තැන්ට උදව් කරේ බං. මම තමයි කරේ බං. හරි අපි වගේ වැඩකට වැඩක් කරනවා මල්ලි. හොඳ මිනිස්සුන්ට හොඳ කරන්න ඕනේ. ඔව්. කියන්නේ මුන් දෙන්නට එච්චර උදව් කරපු මුන් දෙන්න මට අඬ ගහලා මට කියපේ කුමාරයි අපි දෙන්න පැනලා යනවායි ඔයා ගමේ කාටවත් කියන්න එපැයි ඔයාට විතරයි මේක කිව්වේ ඔයා විතරයි මේක දන්නේ කියලා. හිතපන් මං ගැන හිතපු විදිහේ එච්චර උදව් කරපු මේ කුමාරයියා මූ දෙකේ කොලේට දැම්මා. මොකද දෙකේ කොලේට දාන්නත් අඩුම 10 කොලයකටවත් දාහම්බු. 10 වාල්දු කරේ මොන හත් ලව් කරා. 10 කොල දැන් නෑනේ මල්ලි. නෑ 10 කොලයටවත්. මට පොඩි ගරුත්වයක් දෙන්න තිබුණානේ මල්ලි. මම ඔය කේලම් කියන ඒවා අනුන්ගේ දේවල් වල පවුල් කඩන කේලම් කියලා කොටෝල ගිනි තියන මගේ ඔය වැඩ නෑනේ මල්ලි. මම දන්නේ මම දන්නේ නැහැ. මට ඉතින් යකාරේ. ඔබ කියන්නේ තාතා මම මල්ලි මට දැන් මරුව නැග්ගා මේක ඇහිච්ච ගම. මූ කියලා මං ඒව දැන් උඹලා දෙන්න ඔය කොහේ යන්නේ කියලා ඇහුවාම අපි දෙන්න පැනලා යනවා. අපේ මිනිහට එහෙම කියන්න එපා. කවුද මේ අහගනින්කෝ කතාව ඊට පස්සේ කියන්නේ මේපා මේ ඔයා විතරයි දන්නේ කියලා කියපේ. හරිද? ඔය කියන්නේ මල්ලි මට මලතන මම කියන්නේ නෑ මල්ලි. හරිද? ඒක කියලා උන් දෙන්න යනකොට දැන් මෝ හම්බෙන්න එනකොට මට හම්බුණා 4-5 කිව්වා මල්ලි. හොඳයි. හරිද? ඒකට කිව්වා මං කිව්වා දන්න සේරම උන්ට මේක කියාපල්ලා. හොඳයිනේ මල්ලි. හොඳයි. මොකද මාව දෙකේ කොලේට දැම්මනේ. මම කිව්වා. මේ 4-5 දෙනාට කියලා දැන් ඇවිල්ලා උඹට තමයි මෙන්න මේ නිවුස් එක කිව්වේ. ඔන්න මම උඹ කාටවත් කියන්නේ නෑ උදේ. මේකත් දාමුද මේ ඔක්කොටම යමුද සෙයා කරමුද? ඒ කිව්වේ මල්ලි. මේක ඔක්කොම තියෙනවා නලපාන ජාතකයේ තියෙනවා නෑ ජාතක වලට දාන්න එපා. අත්‍යක්ෂ සංගමයේ තියෙනවා ඒවත් දාමු ගෲප් තියෙන පේජ් තියෙනවා දාලා දාමු සංගාල දාමු. අය කෝටි 2.5 ලක්ෂ 5ක්වත් බලනවා. නෑ. ඕ සල්ලි සල්ලි. වැඩි රටකට ගාලා යයි. යනවා. ලංකාවම දැනගන්න ඉදුව. ආය සියමල ගහෙන් හොල්ලනකොට සටසට ගාලා සියමල හැලෙනවා වගේ හැලෙන්නේ මේක. සල්ලි. මේ කුමාර අයියාගේවත් ඔබගේවත් නංගන් ගෑවෙන්න නම් බෑ කොල්ලෝ හැබැයි ඈ. පිස්සුද? එනේ වැඩි ලස්සනට කරපන්. අර පත්තරේක හෙඩ්ලයින් දාන්නේ. ඔව්. පොල්ගිඩි අකුරු. ඒ වගේ දාපන් කුමාරයයි. කුමාරය දාන්න එපා. කුමාරයාගේ නම ගහන්නවත් එපා. කුමාරවමනේ අයියේ. මමනේ කුමාර. පොඩ්ඩෙන් කියලා වෙනවා. පියලෙයි රේණුකයි. දෙන්න පැනලා යයි. දෙන්න පැනලා යයි. ඔව් පැනලා යයි. එතකොට අර රේණුකාගේ මිනිහයි පියල්ගේ ගෑණිත් පැනලා ගිහලා දෙන්න. පියල්ගේ ගෑණි මේ ලස්සනුම් පැනලා ගියා. ඒකටත් උදව් කරේ මම නේ බං.
මින් යකෝ තියන්න ඕනේ නැහැ අයියේ. කියන්නේ මේ ගමේ උඹ දන්නවද මේ පහුගිය කාලේ අර කොහොම ඔය ඉස්සරහට යද්දි අරුගේ ගේ තියෙන සියඹල ගහ තියෙන්නේ. කවුද? අර ලොකු සීමල ගාර මේ කවුද? සියඹල ගහ මං අර සුනිල් අයියලා ගේ සුනිලගේ ඔව් මාමා ඔව් 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 මාමලා ගේ ළඟ එහපොත්තේ තත්තු දෙකේ ගෙදර අලුතෙන් ආවේ සෙට් එක. ඒක 14 පොඩි කෙල්ලෙක් හිටියා. ඔව් යාළුවලා හිටියා බං ටවුන් එකේ කෝටිපති අවුරුදු 54යි වයස. කොහොදෙක් මම නෝ සෙට් කරේ. කෙල්ල පැනලා ගියා. මේ ළඟදී කෙල්ල පැනලා ගියා. 14 කෙල්ල උයාද සෙට් කරේ. මම තමයි මගට කාර් එකේ ගෙන්නලා කෙල්ලව නැග්ගුවේ යන්න කියලා. ඌ පණ දාගෙන හොයනවා කෙල්ල ගියේ කොහෙද කියලා. නිකමට හරි මගේ ළඟට ඇවිල්ලා ඇහුවා නම් මල්ලි කෙල්ලගේ තාත්තා. මං කියනවනේ මල්ලි කෙල්ල කීතෙන්. ඔව් කිව්වා. කියනවා ඌ මගෙන් අහන්නේ නැතුව ඌ යනවා දේවාල ගානේ පොලිසි ගානේ උසාවි ගානේ කෙල්ල ඔය. මට අදාළ නැහැ මල්ලි ඌ මගෙන් ඇහුවා නම් මං කියනවා ගියේ මොකද තේරුම් ගන්න. මම නේ පැක්කුරේ. ඒ කියන්නේ ඒක පාට ඉතින් කාගෙන් නිමිනට පණ නේ බං. ඌකට පණ නෑ නැත්තම් පියලිය මොකෙද්ද බං? පියලියත් එක්ක පෙල්ලෙයි වේ බං. අයියේ කවුද රේණුකාගේ මිනිහා කවුද පොණ්ඩ පාරෑගේ කවුද? රේණුකා බං පියල්ගේ ගෙදරට මෙහා පැත්තේ ගෙදර බං. පියල්ගේ මෙතන හැපෙන්නේ පියලා? මේ යහ පැත්තේ පියලා තමයි බං. රේණුකා කවුද? පියල්ගේ ගෑණි පියස්සර පැනලා ගියාලි මල්ලි. ඔව් ඔය සැක්කොරේ. මගෙන්මයි ඇවිල්ලා මේක කෑල්ල නේද? සෙට් කරගන්න බැරිය. මෙහෙම ඇහුවා. පියල්ද? පියල්ගේ ගෑණි ටෝක් කරපු එක බං. මල්ලි මං කිව්වා මල්ලි සැක් කරගන්න පුළුවන් මට සලකපන් ඒක. මම ඉතින් ගත මොනවා ගෑණික සැක් කරා. ඇහුව ගමන් එකපයින් මේකේ හා කිව්වේ නැතේ. එදාම පහුදා මම පත්තු කරලා දුන්න මුන්ට යන්න. කුයලයක්. ඉතින් මම මල්ලි මේ ළඟ පාතක නෑ මල්ලි. මේ ළඟ පාතක නෑ මට මතක නෑ ඉසව්ව නම් මං ඉන්නේ. ඕවා වැඩ තියෙනවද බං? අනිත් දේවල් මොකටද බං? අපි හොයන්න ඕන අනුන්ගේ. හරි පියලියා ඔය ෂොප් එකේ හිටියා. පියලියා මට කිව්වා මගේ ගෑණි ගියා කුමාරයිද මට බැරිද කවුරු හරි කෑල්ලක් දාගන්න. මං කිව්වා ඉතින් උඹ මොකටද බං දුර යන්නේ අල්ලපු ගෙදර ඉන්නේ රේණුකාවල්ල ගඩින් කොයිටකොට නේ මම අයියෝක සැක් කරේ ඔකනේ ඔළුවට දැම්මි මම බං ඕක තාම. ඔබට කියන්න මම කරලා තියෙන මේකේ දැන් පියල් දන්නවා මම. හරිද පියල් එකට අඩියක් ගහන එකනේ මාත් එක්ක. ලකුගේ මේ යහ පැත්තේ ගෙදර රේණුකා මොන රේණුකාද? රේණුකා ඉතින් මේ ගෙදර නේ අකෝ. මේ ගෙදර රේණුකා ඔබ දන්නේ තියෙන්න බෑනේ මේ ගෙදර අපේ රේණුකා නැත්තම් ඉතින් රේණුකා වෙන ගෑණියෙක් ඉන්නේ බං මේ ගමේ ඉන්නවද බං වෙන රේණුකා දැන් එතකොට අයි පොඩ්ඩක් දැන් එතකොට පියරුත් එක පැනලා ගිහලා තින්නේ මගේ ගෑණිද? මේ ගෙදර හිටපු රේණුකා උඹේ ගෑණි නෙමෙයිද? මේ ගෙදර හිටපු රේණුකා මගේ ගෑණි. එනේ ඉතින් ඒකි තමයි අකෝ පියලියත් එක්ක පැනලා දැන් උඹද ඒක සපෝට් එක දුන්නේ නැත්තම් ඉතින් තෝයකෝ තියන්න වටින්නේ නැහැ ආච්චිට හාල් ගන්න. තියන්න වටින්නේ නැහැ කියන්නේ තෝ හිටියයි කියලා තෝ මට මේ රුපියල් 100ක උදව්වක් කරන එකෙක් තෝ මට අරු හොඳට කැලකුවා. රේණුකාම මට සල්ලි දුන්නා. තෝ හම්බ කරලා ගෙන සල්ලි වලින් මට දුන්නා කීයක් සෙට් කරලා දෙන්න. තෝ අයියේ දැන් ඇවිල්ලා නේ කියන්නේ. කලින් කියන්න බෑ. ඔබ මාර මිනිහෙක් නේ අපෝ. දැන් මං ආව ගමන් කිව්වේ උඹට ඒක ගැන තමයි කියන්නේ. උඹ මොකක් මේ මට ඒක නවත්තලා අයියේ ඉඳගන්නයි කියලා උඹ මේ තැඹිලි ගෙඩියකුයි මතුරුණේකකුයි කිරි කතාවකුයි මොකද්ද ලබ්බක් කියලා. දැන් මොකද්ද අර ඒකේ තිබුණේ මේවා. දැන් උඹේ ගෑණි තමයි පියලියත් එක්ක පැනලා. දැන් ගගා හිටපන් අර ඒකේ කපුවෙක් නැතිරු ඒ වගේ හිටපන්. හරිද? මන්තරේ බලයෙන් තැඹිලි කිරි වෙලා තිනවකෝ. මම ඔය මුදලාට පුළුවන් සට්ටමේම ගන්න. කිරි එන්නේ තනි කර දැක්කනේ. මුදලාලි ඇතුළු කරලා දැම්මහම තමයි ඒක කිරිය බලය දැක්කනේ මන්තරේ බලය දිගියන්ගේ බලයෙන් තමයි